අර අහලා තින්නේ බුදුහාමුදුරන්ගේ කාලේ අම්මා මැරිලා ගැරන්ඩියෙක් වුණා, නංගි මැරිලා ගෙම්බෙක් වුණා, තාත්තා මැරිලා වල්ලූරෙක් වුණා. ගැරන්ඩියා ගිහිල්ලා ගෙම්බව, වල්ලූරා ගිහිල්ලා ගැරන්ඩියාව, දැන් ඌරව මරාගත්තා ඒ පවුලේම අයියා. ඌරව කරේ තියාගෙන ඉද්දී පවුලේ බාලම් මල්ලි මහාන වෙලා හිටියේ. මල්ලි ගේ ළඟ ඉඳන් කිව්වා හත් දෙයියනේ අපේ පවුලම එක තැන ගිහුවා. අයියා ඇහුවා මොන පවුලද පිස්සුද? අම්මයි තාත්තයි නංගි මැරලා කොච්චර කල්ද මං විතරයි. ඔයත් ගිහිල්ලා මහාන වුණා අපිට පවුලක් නැහැ. නෑ අයියෝ ඔය කරේ තියන් එන්නේ උඹ තාත්තා. විශ්වාස නැත්තම් මේ ඌරව මේසු උඩින් තියලා පලාපම් බඩ ඇතුලේ ඇති ගැරන්ඩි එකේ අම්මා කිව්වා. කැපුවා බඩවැල් එක්ක වැටුණා ගැරන්ඩියා. ඒ පාර ගැස්සිලා ගියා. තවත් විශ්වාස නැත්තම් පලාපම් බඩ ඔය ගැරන්ඩියාගේ ඇතුලේ ඇති ගෙම්බෙකේ නංගි කිව්වා. පළල බලපුවම ගෙම්බාගේ කෑලි ටික ඔක්කොම ඇතුලේ පිහියක් අතහැරලා වැඳ වැටිලා කොහොමද එහෙම උනේ? එතකොට කෝ උපාදාන පත්‍යා භව. උපාදාන රැස් කරන්නේ කොහෙද? එතෙන්ටමයි කැරකිලා එන්නේ. මොකද්ද උනේ? තාත්තට හේන හැර වෙන වැඩක් නැහැ. ඒක හම්බ කරනවා, හොඳට බොනවා, හොඳට කනවා, මගේ හේන මගේ කී ඉඳලා ඒකෙම වල්ලූරෙක් වුණා. අම්මා කුස්සියෙමයි. සමහර ගෑනු ඉන්නවනේ කුස්සිය වලින් එළියට ගන්න බෑ. තම්බනවා, ගිල්ලනවා. උන්ට ඒ හැර ලෝකයක් නෑ. බණගේ කරාවත් උන් ඉඳගන්නේ කුස්සිය. බංකුවත් යන්නේ නෑ කුස්සිය හොඳයි කියලා. පන්සල් ගියත් කියනවා ආන්දරේ ඔක්කොම සිල් ගත්තාම ඉතින් තේ ටිකක් හදන්න අපි කුස්සිය බාර ගන්න. කුස්සිය අම්මා. ලංකාවේ මහ ජරා සංස්කෘතියක් තියෙනවා. දැන් තායිලන්තෙත් බෞද්ධ රටක්. තායිලන්තේ හැම තායි කාන්තාවක්ම පාන්දර 4ට නැගිටිනවා. ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද? සුරංගනාව වගේ දානවා මේකප් එක. තායි ආච්චිලත් සුරංගනාවියෝ වගේ. දාලා දානේ හදනවා. මොකද තායිලන්තේ හාමුදුරුවෝ ලක්ෂ 3ක් පාරට බහිනවා උදේට. ඒ හාමුදුරන්ට පින්ඩපාත. දැන් තායිලන්ත විමර්ණේ අපේ රටේ වගේ නෙමෙයි නියම යථාර්ථවත් සංස්කෘතිය. හැම පවුලකම එකෙක් මහාන වෙලා ඉන්නවා. එයි රටේ රැකියාවෙන් උසස් වෙන්න මහාන වෙන්න ඕනේ. කසාදයක් බඳින්න සුසුකම මහාන වීම. රටේ රජ වෙන්නත් මහාන වෙලා ඉන්න ඕනේ. ඊළඟට හමුදාවෙන් උසස් වීම ගන්නත් මහාන වෙන්න ඕනේ. හැම එකටම මහාන වෙන්න ඕනේ. ඒ නිසා අම්මලා කල්පනා කරනවලු මං කොහේ හරි ඉන්න දරුවෙට දානේ හන්දක් බෙදනවා වගේ මගේ කාටත් මේ රටේ කොහේ හරි අම්මා කෙනෙක් දානේ ටික දෙයි. ඒ නිසා හැම අම්මා කෙනෙක්ම උදේට දාන. හැබැයි සුරංගනාවියෝ වගේ ලස්සට. අපේ ගෑනු. ලංකාවේ තියෙන රැයට අඳින එක මොකක් නයිටියද මොකද්ද කියලා. නේ? ඕක ගලවන්න බෑනේ ලංකාවේ ගෑනුන්ගේ ඇඟේ. උදේ නැගිට්ටත් උන් ඒක මාරු කරන්නේ නැහැ. දවල් 12ටත් ඉන්නවා නයිටි ඇඳගෙන ගෙවල් ඉස්සර. තව සමහර ගෑනු ඒ නයිටිටත් උඩින් අඳිනවා හම්ප